ආයුබෝවන් හැමෝටම ඔයාලා හැමෝම මගේ ලෝවම 1 මීටර YouTube නාලිකාවට ආදරෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ අපේ ගෙවතු වල හරිම ලේසියෙන් හැදෙන හැබැයි අපි හුඟක් වෙලාවට වැඩි අගය කරන්නේ නැති සුපිරි ආහාරයක් ගැන. ඒ තමයි කතුරු මුරුංගා. සමහරව මේකට කියනවා Nature's Pharmacy කියලා. එහෙමත් නැත්නම් සිංහලෙන් කියනවා නම් ස්වභාව ධර්මයේ ඔසුසල කියලා. ඇයි අපි කතුරු මුරුංගා කන්න ඕනේ? ඒකේ තියෙන ඇත්තම විද්‍යාත්මක ගුණය මොකක්ද? අද මේ වීඩියෝ එකෙන් අපි ඒ ගැන කතා කරමු. අපි මුලින්ම බලමු කතුරු මුරුංගා වල තියෙන පෝෂණය ගැන. පෝෂණ ගුණයෙන් පිරි ප්‍රෝටීන් ගබඩාවක් ලෙස අපිට කතුරු මුරුංගා හඳුන්වන්නට පුළුවන්. අපි හැමෝම දන්නවා ශාක ආහාර වලින් ප්‍රෝටීන් ගන්න එක ටිකක් අමාරුයි කියලා. හැබැයි කතුරු මුරුංගා කියන්නේ ශාකමය ආහාර අතර ඉහළ ප්‍රෝටීන් ප්‍රතිශතයක් තියෙන කොළ වර්ගයක්. විශේෂයෙන්ම විටමින් A මෙහි බහුලයි. ඒ කියන්නේ ඇස් පෙනීම දුර්වල අයට වගේම නිරෝගී සමක් බලාපොරොත්තු වන අයට කතුරු මුරුංගා කියන්නේ නම් දිව්‍ය ඔසුවක්. ඒ වගේම යකඩ සහ කැල්සියම් කතුරු මුරුංගාවල ඉහළ මට්ටමක තියෙනවා. නීරක්තිය තියෙන අයට සහ අස්ථි ශක්තිමත් කරගන්න ඉන්න අයට මේක අනිවාර්ය ආහාරයක්. අපි දන්නවා අද කාලේ අපි ඔය කන කඩ කෑමත් එක්ක සිරුරේ විස එකතු වෙනවා. එහෙමත් නැත්නම් ටොක්සින්ස් එකතු වෙනවා. කතුරු මුරුංගා වල තියෙන ඇන්ටිඔක්සිඩන්ට්ස් වලට පුළුවන් අපේ සිරුරේ සෛල විනාශ වීම වළක්වන්න. මේක පිළිකා මර්ධනයට පවා උදව් වන බව ආයුර්වේදයේ වගේම නවීන විද්‍යාවේ සඳහන් වෙනවා. ඒ වගේම ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි කටේ තුවාල ඇති වෙන එක. සිරුරේ උෂ්ණත්වය වැඩි වුණාම තමයි මේක වෙන්නේ. ඉතින් සිරුර සිසිල් කරලා කටේ තුවාල ඉක්මනින් සුව කරන්න කතුරු මුරුංගා වලට නම් පුදුම හැකියාවක් තියෙනවා. අපේ පුරාණ මුතුන් මිත්තන් කියන්නේ කටේ තුවාලයක් එහෙම ආවොත් කතුරු මුරුංගා ටිකක් උයලා කන්න කියලා. ඒකේ ලොකු විද්‍යාත්මක ඇත්තක් තියෙනවා. ඔබ දන්නවද කතුරු මුරුංගා වලට පුළුවන් කියලා අපේ ස්නායු පද්ධතිය සංසුන් කරන්න? රාත්‍රියට නිින්ද නොයන අයට හෝ අධික මානසික පීඩනයේ ඉන්න අයට කතුරු මුරුංගා ආහාරයට ගැනීමෙන් විශාල සහනයක් ලැබෙනවා. ඒ වගේම කුඩා දරුවන්ගේ මතක ශක්තිය වර්ධනය කරන්නත් මේ පෝෂණය ගොඩාක් වැදගත්. ඒ වගේම තමයි තවත් වැදගත් කාරණයක් තියෙනවා. බර අඩු කරගන්න උත්සාහ කරන කෙනෙක්ට කතුරු මුරුංගා කියන්නේ නම් හොඳම විසඳුමක්. මොකද මේකේ තන්තු බහුලයි. ඒ කියන්නේ ෆයිබර් බහුලයි. ඒ වගේම මෙහි අඩංගු ගුණ නිසා අනවශ්‍ය මේදය දහනය කරන්නත් යම් දායකත්වයක් ලැබෙනවා. ආහාර ජීර්ණය පහසු කරන නිසා බඩ පිපුම වැනි අපහසුතා මගහරවා ගන්නත් මේ කතුරු මුරුංගා වලට පුළුවන්. ඉතින් යාළුවනේ කතුරු මුරුංගා කියන්නේ නිකන් කොළ මැල්ලුමක් නන් නෙවෙයි. ඒක අපේ සිරුරට අවශ්‍ය කරන ආරක්ෂක පද්ධතියක් වගේ වැඩ කරන දෙයක්. සතියකට දවසක් හෝ දෙකක් කතුරු මුරුංගා ඔබේ ආහාර වලට එකතු කරගන්න පුළුවන් නම් ඔබට නිරෝගී ජීවිතයක් ගත කරන්න පුළුවන්. විශේෂයෙන්ම මතක තබා ගන්න. කතුරු මුරුංගා කොළ වගේම එහි මල් වලත් ඉහළ පෝෂණයක් තියෙනවා. ඒ නිසා ඒ දෙකම ආහාරයට ගන්න උත්සාහ කරන්න. අද මගේ වීඩියෝ එකෙන් කතුරු මුරුංගා ගැන අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා. මේ වගේ වටින තොරතුරු තවත් දැනගන්න අපේ channel එක subscribe කරන්න කියලා ඉතාමත් ආදරෙන් ඉල්ලනවා. ඊළඟ වීඩියෝ එකෙන් නැවත හමු වෙනතුරු එතෙක් ඔබට නිරෝගී දවසක් ප්‍රාර්ථනා කරනවා.